ඔබ අහලා තියෙන මෝර ජාතකේ රත්තරම් පාට මොනරාගෙන් බනහන්ට අගබිසවට 12ක් උපන්නා. මොනරා පිරිතක් කියන නිසා බ්‍රහ්මචාරිණී සල්ලන්න බෑ. නමුත් සෙබඩියක්ගේ මාර්ගයෙන් අර පිරිත් කියන එක නතර කළා මොනරා අල්ලුව රත්තරම් පාට රජ්ජුරුව ළඟට ගෙනාවා. රජ්ජුරුව මොනරා අහනවා ඇයි මාව ගෙනාවේ? උඹගේ මස් කෑවොත් අමරණීය වෙනවා. ඊට පස්සේ කිව්වා හරි. ඔබට පුළුවන් ද රජතුමනි මාව මරන්න? පුළුවන් කිව්වා. ඉතින් රජතුමනි මමත් මැරෙනවා නම් මගේ මස් කන අය කොහොමද නොමැරෙන්නේ? ඊට පස්සේ කිව්වා උඹ ඔච්චර ලස්සනයි. රජතුමනි මම මීට කලින් හිටියේ දෙව්ලොව. ඊට කලින් මේ පෘථුවියේ හිටපු මේ රාජධානියම සක්විති රජුරෝ. රජතුමා hina වුණා. hina වෙන්න එපා රජතුමනි. ඔබගේ මඟුල් පොකුණේ වතුර සියල්ල ඉවත් කරන්න. ඒ පොකුණ ඇතුලේ මං ඒ කාලේ ආකාශයෙන් ගිය ස්වර්ණ යානාව රත්තරන් කරත්තේ පොකුණ ඇතුලේ තියෙනවා. ඔබතුමාගේ පරම්පරාවේ කවුරුත් මේ පොකුණේ වතුර ඉහලා නැහැ. පොකුණේ වතුර ඉස්සා රත්තරන් කරත්තේ මත වුණා. එතකොටයි පිළිගත්තේ මේ මොනරා කලින් ජීවිතේ දෙව්ලොවේ ඊට කලින් ජීවිතේ සක්විති රජ කෙනෙක්. අප මහ බෝධිසත්වයෝ සක්විති රජ වෙලා ඊළඟ ජීවිතේ දෙව්ලොව ඉපදිලා ඊළඟ ජීවිතේ මොනරෙක් වුණා නම් අපි ගැන කවර කතාවද? ඔබගේ ඊළඟ උප්පත්තිය කොහොම වෙයිද? ඔබගේ ඊළඟ උප්පත්තිය කොහොම වෙයිද?